ආලෝක යක්ෂයා කිහිල්ල කනවා. අර බලපංකෝ. තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද? බලපන් මොකද්ද කිව්වං? එලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිනිට කෝල් එකක් නෑ වෙන්න බෑ. මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බොනවා වගේ පේනවා. කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට්ටගත්තා. මෙන්න ආයෙ ඉඳගත්තා. මට පේන්නේ මගේ ඒ දෝෂයක්. කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ. මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සල දෙන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනි මේ කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහොමද එකපාරටම දන්සල ගැන කියලා අම්මා මට හිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනි තොරණට වෙච්ච දේ පල්ලි මේ මකුළු හරියන්නේ නැහැ. වරන් කියන්නේ අයියයි. බලපිය මාව කෑවද මම කොහොමද යකෝ ගමටට මුණ දෙන්නේ? පසුගිය සමීපයේ දුන්නට කොර වෙන්නට සදාවතුනි තවයි මේකට හුවක් තියන්න. සදහවත් පින්වතුනි ගැළපෙන පුද්ගලයාට ගැළපෙන ක්‍රියාව ලබා දුන්නේ නැතිනම් මෙවැනි ක්‍රියා පමණක් නොවේයි ගම්මානයක රටක වුණත් අභාග්‍ය උදා වෙනවා.